තුලා ලග්නය. තුලා ලග්නලාභී ඔබගේ දෙවන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 27 වන දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 7 වන භාවය සහ දෙවන භාවය අධිපතිත්වයේ දරන්නේ මේ කුජ කියන ග්‍රහයා. මේ දෙවන භාවයේවත් ධනස්ථානයට කුජගේ පැමිණීම. මෙන්න මේක ඊ타මත්ම සුවිශේෂී දෙයක්. තුලා ලග්නලාභීන්ට මෙන්න මෙතනින් අල්ගන්න පුළුවන් නම් ඔබට අතිශය සාර්ථක අර ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කරගන්න පුළුවන් අවස්ථාවක් මඟ පෑදෙන ආකාරයකුත් දැක ගන්නට ලැබෙනවා. මෙන්න මේ දෙවන භාවයට කුජගේ පැමිණීමත් සමගම විශේෂයෙන්ම හදිසි ධනලාභ උදා කරගන්න පුළුවන් කාලපරාසයක්. ඒ වගේම තමයි මේ ධනය උපයන මාර්ග. මේ වේගවත්ව ධනය උපයන මාර්ග තමන්ට හමු වෙන කාලයක්. මෙන්න මෙතනදී විශේෂයෙන්ම තුලා ලග්නලාභීන් ප්‍රවේශම් වෙන්න ඕනේ තමන්ට මෙන්න මේ මාර්ගයන් හොඳ පැත්තට වගේම නරක පැත්තට යොමු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මෙතනදී හරි මාර්ගය මොකක්ද කියලා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් පැහැදිලි ලෙසම ධනය වර්ධනය කරගන්න පුළුවන් මාර්ග කීපයක් ඔබට දැක ගන්නට පෙන්눔 කරයි. ඒක හරියට අල්ලගෙන ඉස්සරහ සාර්ථක කර ගැනීමට ඔබ උත්සාහ දරන්න ඕනේ. ඒ වගේම තමයි තවත් පැත්තක් තියෙනවා ඔබට මේ ආදර සම්බන්ධතා ගොඩනගා ගන්න විවාහ බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒවා සාර්ථක කරගන්න මෙන්න මේ පැත්තට අතිශය සාර්ථක කාලපරාසයක් අර සමස්තයක් වශයෙන් කෙටි කරලා ගත්තොත් ඔබගේ ගෘහ ජීවිතය පැත්තට සාර්ථකයි ආදායම් පැත්තට අතිශය සාර්ථකයි මේ ඉදිරියේදී සිදුවන කුජ ග්‍රහ මාරුව.